දියවැඩියාව නිසා තවත් ගොඩක් වෙලාවට දීර්ඝ කාලින සංකූලතා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොනවද මේ ඇති වෙන්නට පුළුවන් සංකූලතා? මෙහෙමයි දියවැඩියාව දීර්ඝ කාලිනව තියෙනකොට ගොඩාක් අයගේ ඇස්වල මංගාවට වැඩිම ප්‍රමාණයක් එන්නේ දියවැඩියාවෙන් ඇස් පේන්නේ නැති අය. එතකොට ඇස්වල පෙනීම ගොඩාක් දුර්වල වෙලා යනවා. එතකොට මතක ශක්තිය නැතුව යනවා. කකුල් වල දැනීම නැතුව ගිහිල්ලා අතපය හිරිවැටිලා කකුල් වලට මොනවා හරි පෑගුණත් දැනෙන්නේ නැහැ කියන අය ගොඩාරියක් අපි ගාවට ඇවිල්ලා කියනවා කකුල් දෙක පොළවට තිබ්බට බැලන්ස් එකක් නැහැ නිකන් මේ රබර් එකක් උඩ ඇවිදිනවා වගේ දැනෙන්නේ කියලා කියනවා. එතකොට මේකට හරි ප්‍රතිකාරයක් නොකර ආවට ගියාට ප්‍රතිකාර කළා වකුගඩු නරක් වෙච්ච අය, අක්මා නරක් වෙච්ච අය. එතකොට මේ රෝගය දීර්ඝව දරුණු ලෙස ඇඟේ කොට හදවත් රෝග වලට ගොදුරු වෙච්ච රෝගීන් අපිට ගාවට ඔය හැම જાතියකම එනවා. එතකොට තුවාල හැදිලා කකුල් කපන්න ඉන්න රෝගීන් පවා මංගාවට එනවා. ඇඟිලි කපපු අය එනවා. එතකොට මේ සමහර රෝගීන්ට මේක පාලනය කරගන්නම බැරි මට්ටමටම ගිය රෝගීන් අපි ගාවට එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පෙති බිව්වත් ඉන්සියුලින් ගැහුවත් පාලනය වෙන්නේ නැහැ. මගේ වකුගඩු දෙකක් දැන් සවුත්තු වෙන්න ඇවිල්ලා කියන රෝගීන් පවා මංගාවට එනවා. මම එතකොට ක්‍රමක්‍රමයෙන් මේ රෝගියාට නිසි විදිහ ප්‍රතිකර්ම කළා කකුල් වල තුවාල පවා මම හොඳ කරලා දෙනවා. කකුල් කපන්න ඉන්න රෝගීන්ගේ කකුල් නොකපපව මං හොඳ කරන්න මං දන්න විදිහ ප්‍රතිකර්ම කළා ඉක්මනින්ම බලනවා යාගේ විස බීජයක් තියනවද කියලා CRP එක ෆුල් බ්ලඩ් කවුන්ට් එක ටෙස්ට් කරලා ඒ රෝගයට ඒ ඇගේ තියෙන විස බීජය මැරෙන්න පවා ප්‍රතිකාර කරලා තුවාලෙත් හොඳ වෙන විදිහ ප්‍රතිකර්ම කරලා රෝගීන්ව සුව කරලා දෙනවා.